මේ අර පෙන්වන්න ඕනේ අපිට මේ වෙදකම කියන එක කොච්චර මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන්ද කියන එක. දැන් සනීප කරනවා කියලා කියන්නේ ලෙඩකට බෙහෙත් දීලා බෙහෙත් කරනකල් සුවය ලබන එක නෙමෙයි. එතකොට 5කට පස්සේ අම්මගේ වයසත් එක්ක හිටපු තත්ත්වෙත් එක්ක දැන් මේ පාර මහත්යා වර්ගෙන තමයි මෙතෙන්ට බෙහෙත් ගන්න ආවේ. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක මෙතෙන්ට ආවා. මේ දැන් මේ වෙනකොට එතුමියට මුකුත් එහෙම අසනීප තත්ත්වයක් නැහැ. දෙයියන්ගේ පිහිටයි අපි තව চিරාත් කාලයක් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතුගම ප්‍රදේශයේ ඉඳලා තමයි එන්නේ නේද? ඔව් මට ඉතින් නිරෝගී සුවය ලැබෙන්නේ. එළියකින් අහලා ඊට පස්සේ කාර් හොයාගෙන ආවා. ගුවන්විදුලි සංස්ථාවේ ගිය වැඩසටහනකින්. පොඩි රේඩියකින් අපේ බෑන අහනකොට හැමතැනම ගියානේ නාගොඩ ගියා. ඔව්. නාගොඩ මේ හින් කිව්වා ගෝදපුටුවේ ඉන්න වෙයි ජනාධිපතිවරු මෙන්න සල්ලි අරන් දෙන්න ඔපරේෂන් එකට එන්න. ඔව්. මේ දරුවන්ගේ කැමැත්ත අරන් කියලා. දරුවෝ කිව්වා මේ අම්මට එහෙම රෝදපුටුවේ ඉන්න වෙනවා. අපි මෙහි යන් කියලා ඉතින් රේඩියකින් දැනගත්තාම ඕනේ විස්තර. ඊට පස්සේ ඇවිල්ලා ගමන් 4ක් විතර එනකොට මට හොඳටම සුව වුණා. ඔව් අම්මා පැත්තට නැවිලා ආවේ නේද? ඔව් නිකන් දෑකැත්ත වගේ හොඳටම නැවිලා යනකොට හරිම කැතයි නිකන්. ඔව්. මේ ඇද වෙලා එක පැත්තක්. ඔව් ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් සනීප කරපු රෝගියෙක්ගෙන් ඒ ප්‍රතිකාර කරපු විදිහ රෝගිය සනීප වෙච්ච රෝගීන් ඕන තරම් ඉන්නවා අම්මත් දකින්න නැති මෙතෙන්ට එනකොට ඊපස්සේ මේ පාර ආවහම මූණුවරින් මං අඳුරගත්ත කලින් මෙහි ආව නේද කියලා. ඔව් අපේ ළමයි කියනවා ඒ නෝනට පින් සිද්ධ වෙනවා දැන් එනවා කියලා කියනවා. ඔව්. තාම. ඉතින් මේ මටත් හරි සන්තෝසයි. මම 3 පාරයි නැත්නම් 4 පාරයි අපි සතියට එක ගානේ බෙහෙත් ටික බැන්දේ. එතකොට මේ පැත්තටම හැරිලා කුදු වෙලා හිටියෝ ඔය වගේ නෙමෙයි ගොඩාක් වයස පාටට අම්මව පෙවුනේ. ඔව් එතකොට හරි දුක්ෙන් අර ඉන්නේ මේ හරි අන්තිම මේක තමයි මේ ඉන්නේ කියලා තමයි ආවේ ගම. ඒක තමයි. මේ බෙහෙත් අරන් හැමතැනම. ඊට පස්සේ අර නෝනක් තිරිවාන ගල එහෙම අර පිට උඩ තියලා උඩට විනාශ කළා.